මේකෙන් රුපියල් 18 අඩුවෙන් ගන්න පුළුවන් මම පාවිච්චි කරන beauty products මොනවද කියලා පෙන්නන්න යන්නේ. ඉතින් ඔයා තාමත් ස්කූල් යන කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම 20 පැනපු කෙනෙක් නම් ඔයාටත් මේ වීඩියෝ එක වැදගත් වෙන්න පුළුවන්. ඔන්න ඉතින් වැඩි කතා නැතුව මම යන්න මගේ පළවෙනි product එකට. මම use කරන one and only face wash එක තමයි මේක. Pond's එකේ Pond's එකේ Bright Beauty face wash එක. මේක මිලිලීටර් 100 face wash එක 480ක් තමයි වෙන්නේ. ඉතින් මේගොල්ලෝ කියන විදිහට නම් මේකේ niacinamide තියෙනවා. ඒක හින්දා මේකේ brightening effect එකක් තියෙනවා. ඔය ඇත්තට මටත් මේ face wash එක හොඳයි. ඔයාලට oily skin එකක් නම් තියෙන්නේ මම recommend කරනවා ඔයගොල්ලෝ මේකේ charcoal face wash එක පාවිච්චි කරන්න කියලා. මම දැකලා තියෙනවා ඒක මම එක වතාවක් පාවිච්චි කරලා තියෙනවා. මට තියෙන oily skin එකක් නෙවෙයි හින්දා මම මේක පාවිච්චි කරන්නේ. මම දැකලා තියෙනවා oily skin තියෙන අය charcoal face wash එක පාවිච්චි කරලා ඒකේ ගොඩක් හොඳ results තියෙනවා කියලා තියෙනවා. ඒක හින්දා charcoal face wash එක පාවිච්චි කරන්න oily skin තියෙන අය නම්. සමහරලාට ගෙදරදීම ක්ලීන් අප් එකක් කරගන්න හිතුනම නම් මම මෙන්න මේ Forever එකේ deep cleansing milk එක පාවිච්චි කරනවා. මේක ඇත්තටම ගොඩක් හොඳයි. ගොඩක් deep clean එකක් ඕන වෙලාවට මෙන්න මේක පාවිච්චි කරන්න හොඳයි. මේක ග්‍රෑම් 100 රුපියල් 320ක් තමයි වෙන්නේ. ඔයාලට oil skin එකක් තියෙනවා නම් මෙන්න මේ ජැනට් එකේ කියුකම්බර් ටෝන් එක පාවිච්චි කරලා බලන්න. face wash එකක් පාවිච්චි කරාට පස්සේ මේක ගොඩක් හොඳයි. ඇත්තටම මට best result තිබ්බ ටෝන් එකක් තමයි මේ ජැනට් එකේ කියුකම්බර් ටෝන් එක. මේක මිලිලීටර් 100 බොටල් එක රුපියල් 450ක් තමයි වෙන්නේ. ඉතින් මම A levels කරද්දි මගේ මූණේ පුරාම පිම්පල්ස් ඇවිල්ලා තිබ්බ. පිම්පල්ස් කියන්නේ අර චූටි චූටි බිබිලි වගේ මූණ පුරාම ඇවිල්ලා තිබ්බ. ඉතින් මේ ඒවා ඔක්කොම කන්ට්‍රෝල්ස් කරගත්තේ මම මේ ෆේස් වොෂ් එක පාවිච්චි කරන ගමන් ෆේස් වොෂ් එකත් එක්ක ඊට පස්සේ ටෝන් එකක් විදිහට පාවිච්චි කරේ මෙන්න මේක. ඊට පස්සේ ඔක්කොම නැති වෙලා ගියේ මට නම් මේක පාවිච්චි කරාට පස්සේ. ඉතින් මං හිතනවා මට ඒකත් මේක පාවිච්චි කරාට පස්සේ තමයි පිම්පල්ස් අඩු වුනේ කියලා. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. සමහර විට හොඳ වෙන්න පුළුවන්. මේක oil control කරන එකක්. oily skin තියෙන අයට හොඳයි. මේ වෙනකොට මම පාවිච්චි කරන්නේ Forever එකේ මෙන්න මේ කහ කොහොඹ skin tone එක. මේකත් ඇත්තටම ගොඩක් හොඳයි. ගොඩක් හොඳ skin tone එකක්. මම දිගටම දැන් use කරන්නේ මේ tone එක තමයි. මේ tone එක වෙන්නේ 265ක් වෙන්නේ. මේකේ මිලිලීටර්ස් තියෙනවා 100ක්. මිලිලීටර් 100 එකක් 265ක් විතරයි වෙන්නේ. ඉතින් මම මොයිස්චරයිසර් එක විදිහට පාවිච්චි කරන්නේ මේ Pond's එකේ light moisturizer එක. මේක ග්‍රෑම් 50 රුපියල් 600ක් තමයි වෙන්නේ. මේක මට ගොඩක් හොඳයි. මම මේක අර deep moisturizer එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම දිගටම use කරන්නේ මේක. මම මේකේ Hydra Miracle එකත් පාවිච්චි කරලා තියෙනවා. මට ඒක නම් සෙට් වුනේ නෑ. ඇත්තටම ගොඩක් කට්ටිය අර එක Hydra Miracle එකනේ පාවිච්චි කරන්නේ. මම හිතනවා ඒක ගොඩක් සූට් වෙන්නේ මේ oil skin තියෙන අයට. ඒක අර gel base එකක් වගේනේ තියෙන්නේ. මට සෙට් වෙන්නේ නෑ. මට තියෙන්නේ combination to dry skin එකක් වගේ. ඒක අර gel formula එකක් නේ තියෙන්නේ. ඒක නිකන් සෙට් වෙන්නේ oil skin type එකකට. මේක හොඳයි අර dry skin එකක් වගේ combination skin එකක් වගේ තියෙන කෙනෙක්ට මේ Pond's එකේ light moisturizer එක පාවිච්චි කරනවා නම් හොඳයි. හොඳ moisturizer එක. හොඳට moist වෙනවා skin එක. તો මේක හොඳයි. මම වෙන face cream නම් දැනට මොකුත් පාවිච්චි කරන්නේ නැහැ. බලමු ඉස්සරහට කොහොම වෙයිද දන්නේ. මේක නම් 18 වැඩි ඇත්තටම. මේක Nature Secret එකේ vitamin C serum එක. මේක නම් best. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් මේ Nature Secret එකේ vitamin C serum එක පාවිච්චි කරලා බලන්න. මේක දිගටම මාස 3ක් වගේ පාවිච්චි කරනකොට skin tone එක අප් කරගන්න හැම පුළුවන්. ගොඩක් හොඳ serum එකක් මේක. පාවිච්චි කරලා බලන්න. මේක රුපියල් 1000ට වැඩි. ඉතින් ඇත්තටම මේ box එකක් තියෙනවා.
මේක 1600ක් වුණේ. තව දෙයක් ඔයාලගේ ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් නම් තියෙන්නේ විටමින් C සීරම් පාවිච්චි කරන්න එපා. විටමින් C සීරම් පාවිච්චි කරොත් ඇක්නිස් වැඩි වෙන්න බලයි. ඒක නිසා විටමින් C සීරම් පාවිච්චි කරන්න එපා ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් තියෙන කෙනෙක් නම්. පාවිච්චි කරන බොඩි ලෝෂන් එක තමයි මේ Forever එකේ Gold Moisturizing Body Milk එක. මේක මිලිලීටර් 200ක් වෙන්නේ රුපියල් 950ක් වගේ මුදලක්. මේක කලින් තිබ්බේ රුපියල් 700 ගාණක් හරි 600 ගාණක් හරි දැන් රුපියල් 950ක් වෙලා ඉතින් මේක ඇත්තටම හොඳයි. හොඳ බොඩි ලෝෂන් එකක්, හොඳ මොයිස්චරයිසර් එකක් වගේම අදිකට පාවිච්චි කරොත් ඒ කියන්නේ අර මොනවද බ්ලීචින් ක්‍රීම් වගේ නෙවෙයි. බ්ලීචින් ක්‍රීම් වගේ ඉන්ස්ටන්ට් රිසල්ට් ලැබෙන්නේ නැහැ. හැබැයි දිගට කාලයක් පාවිච්චි කරොත් මේකට ස්කින් එකේ කලර් එක වැඩි වෙනවා. මේක ඇත්තටම හොඳ බොඩි ලෝෂන් එකක්. හැබැයි මේව ගාලා අවුවේ ගියොත් නම් ඉතින් කළු වෙන්න බලනවා. මේවයි SPF නැහැ නේ ඉතින් ඇත්තටම. ඉතින් අර මමත් දැනට නම් ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ මේ සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න ඕනේ. තාම දැනට මම සන්ස්ක්‍රීන් එකක් අරගෙන නැහැ. මේ බොඩි ලෝෂන් එක ඇත්තටම හොඳ බොඩි ලෝෂන් එකක්. තව මම පාවිච්චි කරපු හොඳ බොඩි ලෝෂන් එක තමයි Forever එකේ Benewell Moisturizing Body Lotion එක. මේක නම් මම කලින් ගත්තේ 540ට අරන් තියෙන්නේ. දැන් නම් මං හිතන්නේ මේක ගණන් වැඩි වෙන්න ඕන 700 ගාණක් විතර වගේ වෙන්න ඕන. 540යි කියලා කියන්නේ මේක දැන් 700 ගාණක් විතර වගේ. මේ බොඩි ලෝෂන් එකත් හොඳයි. මේකත් කලර් අප් වෙන්න හොඳයි. මේ improve skin tone කියලා තියෙන්නේ. මේකත් කලර් අප් වෙන්න හොඳ ස්කින් බොඩි ලෝෂන් එකක් තමයි. පාවිච්චි කරලා බලන්න. ෂෙලෝ එකේ ෆෙයානස් ලෝෂන් එක මිලිලීටර් 250 තියෙනවා 490යි. මේක හොඳ සුවඳක් තියෙනවා. අර සුවඳට වගේ පාවිච්චි කරන්න හොඳ ලෝෂන් එකක්. මොයිස්චරයිසින් ඉෆෙක්ට් එකකුත් තියෙනවා. අර සුවඳට වගේ පාවිච්චි කරන්න හොඳ ලෝෂන් එකක්. UV ප්‍රොටෙක්ෂන් කියලා නම් ගහලා තියෙනවා බොරු. ඒව ගාලා ගියාට අර කළු වෙන්නේ නැතුව වෙන්නේ UV ප්‍රොටෙක්ෂන් එකක් නෑ. අර සුවඳට වගේ ඉන්න හොඳ ලෝෂන් එකක් මේක. ඉතින් අර ඔයාලගේ කකුල් වල අත්පය එහෙම ගොඩක් වේලිලා අර කබර වගේ ගතිය වගේ තියෙනවා නම් මෙන්න මේ Oral ලෝෂන් එක පාවිච්චි කරලා බලන්න. මේක ක්‍රීම් එකක් නෙවෙයි තියෙන ලික්විඩ් එකක් වගේ. මේක පාවිච්චි කරලා මේ කොහෙවත් යන්න එපා. ඇත්තටම නිකන් ඇලෙනවා වගේ ගතිය. අර රෑට පාවිච්චි කරලා උදේට සෝදලා ඇඟ සෝදලා එහෙම දාන්න වගේ බලාගෙන ගන්න. කොහෙවත් යන්න බලාගෙන ගන්න එපා. නිකන් ඇලෙනවා වගේ ගතියනවා. මේ Oral ලෝෂන් එක පාවිච්චි කරලා බලන්න. දිගට සතියක් දෙකක් ඇත්තටම හොඳයි. මේ ස්කින් එක ඩ්‍රයි වෙනවට පාවිච්චි කරන්න පුළුවන් බජට් ෆ්‍රෙන්ඩ්ලි හොඳ එකක්. මේක රුපියල් 300යි වෙන්නේ. මේ ලික්විඩ් ලෝෂන් එක පාවිච්චි කරලා බලන්න. අර ස්කූල් යන ළමයිට එහෙම ගොඩක් හොඳ. අර අවුවට නිතරම ඉන්නකොට ස්කින් එක ඩ්‍රයි වෙන්න බලනවානේ. ඉතින් මේක හොඳයි පාවිච්චි කරලා බලන්න. ඊපස්සේ මම පාවිච්චි කරන ලිප් බාම් එක තමයි මෙන්න මේ වැස්ලින් එකේ රෝස් ලිප්ස් කියන ලිප් බාම් එක. මේක අර තොල් රෝස පාට වෙනවට වඩා වෙන්නේ තොල් වලට මොයිස්චරයිසින් ඉෆෙක්ට් එකක් තියෙන එක. අර තොල් වේලෙනවට තොල් පැන්නවට මේ ලිප් බාම් එක පාවිච්චි කරන්න හොඳයි. ගොඩක් තොල් වේලෙනවට තමයි හොඳ. තොල් රෝස පාට වෙන්නේ නම් එහෙමනම් ලොකු එහෙම එකක් නම් මට දැනිලා නැහැ ඇත්තටම. මේක රුපියල් 350ක් වගේ තමයි උනේ. තොල් වේලෙනවා වගේ නම් තොල් පැලෙනවා එහෙමනම් මේක පාවිච්චි කරලා බලන්න. ඇත්තටම එහෙමනම් හොඳයි මේක. ඉතින් ඔයාලට ස්ට්‍රේට් හෙයාර් එකක් තියෙනවා නම් මට වගේ මෙන්න මේ පැන්ටීන් එකේ සිල්කි ස්මූත් ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි පාවිච්චි කරන්න පුළුවන්. මේක මිලිලීටර් 81 උනේ 460ක්. මෙන්න මේ මිලිලීටර් 100 කන්ඩිෂනර් එක උනේ රුපියල් 740ක වගේ මුදලක්. මෙන්න මේක පාවිච්චි කරලා බලන්න පුළුවන්. අර
හොඳට කොණ්ඩේ ස්ට්‍රේට් ලුක් එකෙන් තියාගන්න ඕන නම් මේ ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි ගොඩක් හොඳයි කියලා අර මට තේරුණා වෙන ෂැම්පූ කන්ඩිෂනර්ස් වලට වඩා මේක ඉතින් අර බජට් ෆ්‍රෙන්ඩ්ලි හොඳ ෂැම්පූ කන්ඩිෂනර් බ්‍රෑන්ඩ් එකක්. ඔන්න ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ස්පෙෂලි ඔයා ටීනේජර් කෙනෙක් නම්. මොකද ඔයාලට තාම ස්කූල් යන ළමෙක් නම් ඔයාලට ලොකු මුදලක් මේ බියුටි ප්‍රොඩක්ට්ස් වෙනුවෙන් ස්පෙන්ඩ් කරන්න බෑනේ. ඒක නිසා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන යාළුවට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා පාවිච්චි කරන මොන හරි ප්‍රොඩක්ට්ස් තියෙනවා නම් ඔයාලට හොඳ රිසල්ට්ස් තියෙන ප්‍රොඩක්ට්ස් තියෙනවා නම් කමෙන්ට් එකකින් මාත් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න ඕනේ.